තෙරුවන් සරණයි සියලුම දෙනාට. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝම කතා කරන්න බය, ඒ වගේම හැමෝම දැනගන්න කැමති මාතෘකාවක් ගැන. ඒ තමයි ලෝක විනාශය. විද්‍යාඥයන් විවිධ මත පළ කරනවා, චිත්‍රපට හැදෙනවා, අනාවැකි කියවෙනවා. නමුත් මීට වසර 2600කට පෙර ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයන් වන අප ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝක විනාශය ගැන දේශනා කළේ කුමක්ද? බුදුදහමට අනුව ලෝකය විනාශ වෙන්නේ කවදාද? කොහොමද? අද අපි ගැන ගැඹුරින් විමසා බලමු. බුදුදහමේ මූලිකම ඉගැන්වීම තමයි අනිත්‍ය. උපදින සෑම දෙයක්ම විනාශ විය යුතුයි. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ මහා පොළොව පවා සදාකාලික නොවන බවයි. ලෝකය ඇතිවීම සහ නැතිවීම යනු ස්වභාවික චක්‍රයක්. බුදුදහමට අනුව ලෝක විනාශය ප්‍රධාන ක්‍රම 3කින් විය හැකිය. ගින්නෙන් විනාශ වීම, ඒ වගේම ජලයෙන් විනාශ වීම, තවද සුළඟින් විනාශ වීම. මහා සත්‍ය සූර්යෝද්ගමන සූත්‍රයේ දැක්වෙනවා ලෝක විනාශය ගැන. ලෝක විනාශය ගැන බුදු හිමියන් වදාළ දේශනාවලින් වඩාත්ම භීති ජනක සහ විද්‍යාත්මක දේශනාව තමයි සප්ත සූර්යෝද්ගමන සූත්‍රය. මෙහිදී උන්වහන්සේ දේශනා කරනවා කාලයක් යන විට වැසි නැති වී යන ආකාරය ගැන. දෙවන ඉරක් පෑයූ කල කුඩා ඇලදොල සිඳී යනවා. ඒ වගේම ගංගා ඇලදොල සම්පූර්ණයෙන්ම වියලී යනවා. මහාවිල් සහ පොකුණු සිඳී යනවා. මහා සාගරයේ ජලය පවා සිඳී ගොස් අතක ඇඟිලි තෙමීමට තරම්වත් ජලයක් ඉතිරි වෙන්නේ නැහැ. මුළු මහා පොළොවේම දුම් දමන්න පටන් ගන්නවා. මහා ගිනි ජාලාවක් හටගෙන මුළු ලෝකය අළු වී යනවා. මේ ගින්න දිව්‍ය ලෝක කරා පවා ඇදී යන බව බුදුදහමේ සඳහන් වෙනවා. ඉතින් මේ සූර්යයන් 7ක් පෑයීමෙන් තමයි මේ දේවල් සිදුවන්නේ. පළවෙනි සූර්යයා ඇති වූ විට වැසි නැති වී යනවා. දෙවෙනි සූර්යයා ඇති වූ විට කුඩා ඇලදොල සිඳී යනවා. දෙවෙනි සූර්යයා ඇති වූ විට ගංගා ඇලදොල සම්පූර්ණයෙන්ම වියලී යනවා. හතරවෙනි සූර්යයා ඇති වූ විට මහා විල් සහ පොකුණු සිඳී යනවා. පස්වෙනි සූර්යයා නිසා මහා සාගරයේ ජලය පවා සිඳී ගොස් අතක ඇඟිලි තෙමීමට තරම්වත් ජලයක් ඉතිරි වෙන්නේ නැහැ. හයවෙනි සූර්යයා නිසා මුළු මහ පොළොව දුම් දමන්න පටන් ගන්නවා. හත්වෙනි සූර්යයා නිසා මහා ගිනි ජාලාවක් හටගෙන මුළු ලෝකෙම අළු වී යනවා. මේ ගින්න දිව්‍ය ලෝක කරා පවා ඇදී යනවා. ඉතින් සාමාන්‍යයෙන් භෞතික විනාශයකට පෙර මානසික විනාශයක් සිදුවන බව බුදුදහමේ පෙන්වා දෙනවා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10 දක්වා අඩුවන කාලයක් එනවා. ඊර්ෂාව, ක්‍රෝධය, වෛරය උපරිමයටම යනවා. එවිට මිග සංඥාව ඇති වෙනවා. එනම් මිනිසුන්ට එකිනෙකාව පේන්නේ තිරිසන් සතුන් ලෙසයි. ඔවුන් අතට හසුවන ඕනෑම දෙයකින් එකිනෙකා මරා ගන්නවා. මෙය ලෝක විනාශයේ එක් අවස්ථාවක්. ලෝක විනාශයට මූලික හේතුව කුමක්ද? ලෝක විනාශයට ප්‍රධානම හේතුව තමයි මිනිසාගේ තණ්හාව, දේශය සහ මෝහයයි. ලෝභය වැඩි වූ කල සාගත වලින් ලෝකය විනාශ වෙනවා. දේශය වැඩි වූ කල ආයුධ වලින් මරාගෙන ලෝකය විනාශ වෙනවා. මෝහය වැඩි වූ කල රෝගාබාධ වලින් ලෝකය විනාශ වෙනවා.
අද අප දකින පරිසර දූෂණය, ගෝලීය උණුසුම මේ විනාශයේ මූලික සලකුණුයි. ඉතින් අපි මොකක්ද කළ යුත්තේ? ලෝක විනාශය ගැන අසා අප බිය යුතු නැහැ. බුදුදහම පෙන්වා දෙන්නේ මේ විනාශයෙන් බේරීමට ඇති එකම මඟ ධර්මයේ හැසිරීම පමණයි. සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ අවසානයේ බුදු හිමියන් දේශනා කරන්නේ, මහණෙනි, මේසා විශාල මහමේරු පර්වතයේ පවා මහ පොළොව පවා විනාශ වී යනවා නම් මේ ශරීරය ගැන කුමන කතාද? එම නිසා ලෝකය විනාශ වීමට පෙර අපේ සිත තුළ ඇති කෙලෙස් විනාශ කර ගැනීමට අපි උත්සාහ කළ යුතුයි. කුසල් දහම් රැස් කරමින් මෛත්‍රිය පතුරවමින් ජීවත් වෙන පුද්ගලයා ලෝක විනාශයකදී වූ මානසික සුවයෙන් පසුවනවා. ඉතින් මං අවසාන වශයෙන් කියන්නම්, ලෝක විනාශය යනු හෙට අනිද්දා සිදුවන දෙයක් නෙමෙයි. එයට තව දීර්ඝ කාලයක් තියෙන්න පුළුවන්. නමුත් අපේ පුද්ගලික ලෝකය, එනම් අපේ ජීවිතය ඕනෑම මොහොතක විනාශ විය හැකියි. එනිසා ලෝක විනාශය වෙනතුරු නොසිට අදම ගුණධර්ම පුරුදු වෙමු. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි.